ඔබත් කැමතිද රාජ්‍යංශයේ ණය පහසුකම් වාර්ෂික ප්‍රසාද දීමනා වෛද්‍ය රක්ෂණය ඇතුළු ප්‍රතිලාභ රැසක් සමග රැකියාවක් කරන්න. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය. පහත සඳහන් පුරප්පාඩු පිරිවීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් වන සුදුසුකම්ලත් සහ ක්‍රියාශීලී වෘත්තිකයන් බඳවා ගැනීමට මණ්ඩලය අපේක්ෂා කරයි. තෝරාගත් අපේක්ෂකයින්ට ණය පහසුකම් වාර්ෂික ප්‍රසාද දීමනා වෛද්‍ය රක්ෂණය ඇතුළු ප්‍රතිලාභ රැසක්. මෙහිදී විවිධ ශාස්ත්‍රීය කළමනාකරු තනතුරු බොහොමයක් ඇත. අපි ඊට අමතරව තිබෙන තනතුරු පිළිබඳව කතා කරමු. සහකාර බලාත්මක කිරීමේ නිලධාරී. සහකාර පරිපාලන නිලධාරී. කළමනාකරණ සහකාර. රියදුරු. කළමනාකරණ සහකාර. අධ්‍යාපන සුදුසුකම් අපස සාමාන්‍ය පෙළ විභාගය සිංහල හෝ දෙමළ ගණිතය ඇතුළුව විෂයන් 4ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් 6කින් සමත් වී තිබීම සහ අපස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් සමත් වී තිබීම සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රය හැර වෙනත් අමතර සුදුසුකම් පළපුරුද්ද කිසිවක් අවශ්‍ය නැත. මූලික වැටුප 2026 ජනවාරි 1 දිනට රුපියල් 43312කි. තෝරාගත් අපේක්ෂකයින්ට රජය විසින් අනුමත කරන ලද ජීවන වියදම් දීමනාව සහ අනෙකුත් අමතර ප්‍රතිලාභ හිමිවේ. වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුය. අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනේ 2025 නොවැම්බර් 24 වන අතර පුරප්පාඩු සඳහා අයදුම් කිරීමේදී වෙබ් අඩවියේ මාර්ගගත අයදුම්පත් උපදෙස් යන කොටස යටතේ සපයා ඇති මාර්ගෝපදේශ ප්‍රවේශමෙන් අනුගමනය කරන්න. පහත ලින්ක් එක ඔස්සේ වෙබ් අඩවියට පිවිසීමෙන් පසු රැකියා ඇබෑර්තු පිළිබඳව බලා ගැනීම සඳහා කැරියර්ස් මත ක්ලික් කරන්න. එහි කරන්ට් වේකන්සීස් යටතේ අයදුම්කරුවන්ට උපදෙස් රැකියා දැන්වීම සහ මාර්ගගත අයදුම් පත්‍රයේ සඳහා පිවිසීමට පහසුකම් ඇත. රැකියා දැන්වීම ඔබට මේ ආකාරයෙන් බලාගත හැකිය. මාර්ගගත අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්. අයදුම්පතට පිවිසීමට සහ පිරවීමට පහත ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් සැබඳිය භාවිතා කරන්න. පුද්ගලික තොරතුරු. මෙහි උදාහරණ මගින් පෙන්වා ඇති ආකාරයට ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්න. අයදුම්පතට ඇතුළත් කරන විද්‍යුත් ලිපිනය වළංගු විය යුතු අතර දැනට භාවිතයේ තිබිය යුතුය. අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පතෙහි පිටපත එකී විද්‍යුත් ලිපිනයට පද්ධතිය මගින් යොමු කරනු ලබන අතර ඉදිරි sannivedana කටයුතු එම විද්‍යුත් ලිපිනය හරහා සිදුවේ. අධ්‍යාපන සුදුසුකම් සාමාන්‍යාධිකාරී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හා කළමනාකරු යන තනතුරු සඳහා අපෝස සාමාන්‍ය පෙළ සහ අපෝස උසස් පෙළ යන සුදුසුකම් ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය නොවන අතර අයදුම්පතෙහි ඉහත සඳහන් තනතුරු සඳහා මෙම සුදුසුකම් ඇතුළත් කිරීමේ කොටස පද්ධතිය මගින් ස්වයංක්‍රීයව මග හරිනු ඇත. කළමනාකරණ සහකාර නිවාඩු නිකේතන බාරකරු හා රියදුරු යන තනතුරු හැර අනිකුත් සියලුම තනතුරු සඳහා බඳවා ගැනීමේ පරිපාටියට අනුව අදාළ උපාධියක් සම්පූර්ණ කර තිබිය යුතුය. රැකියා විස්තර. ඔබ දැනට රැකියාවක නියුක්ත නම් සේවක වාර්තා එම්ප්ලොයිමන්ට් රෙකෝඩ්ස් කොටසේ කාණ්ඩය කැටගරි යටතේ ඔබගේ වත්මන් තනතුරේ මට්ටම තෝරන්න. ඥාති නොවන දෙදෙනෙකුගේ තොරතුරු මෙහි ඇතුළත් කරන්න. අයදුම්කරුගේ ප්‍රකාශය හොඳින් කියවා මෙහි තිබෙන චෙක් බොක්ස් එක ක්ලික් කිරීමෙන් පසු නෙක්ස්ට් බටන් ක්ලික් කර ඉදිරියට යන්න. ඔබ දැනට රාජ්‍ය ආයතනයක සේවය කරන්නේ නම් ඔබ දෙපාර්තමේන්තු ආයතන ප්‍රධානියාගේ සහතික කිරීම Attestation of the Head of Department Institution යන කොටසේ Format of Attestation.pdf සැබඳියෙන් ලේඛනය භාගත කරගන්න. එහි අවශ්‍ය විස්තර පුරවන්න. සම්පූර්ණ කරන ලද ලේඛනය පෝරමේ මෙම ස්ථානයට උඩුගත කරන්න. ඇමුණුම් ෆයිල් අප්ලෝඩ් NIC හි අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතෙහි ඉදිරිපස හා පසුපස පිටපතක් පමණක් උඩුගත කරන්න. ෆයිල් අප්ලෝඩ් other document හි පිළිගත හැකි අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය හා සේවා සහතිකවල පිටපත් සියල්ල එක PDF ආකෘතියකින් උඩුගත කරන්න. සහතික පෙළ ගැස්වීමේදී ඉහත සඳහන් කර ඇති අනුපිළිවෙල අනුගමනය කරන්න.
ආයදුම් පත්‍රයේ ඇතුළත් කරනු ලබන සියලුම තොරතුරුවල නිර්වද්‍යතාවය හා සම්පූර්ණ බව සහතික කරගන්න. සියල්ල හොඳින් පරීක්ෂා කිරීමෙන් පසු අයදුම්පත යොමු කිරීම සඳහා සබ්මිට් ක්ලික් කරන්න. ඉදිරිපත් කිරීම හා යොමු අංකය. අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඔබට යොමු අංකයක් ලැබෙනු ඇත. ඉදිරි ලිපි හුවමාරු සහ බඳවා ගැනීම් ක්‍රියා පරිපාටි සඳහා මෙම අංකය අත්‍යවශ්‍ය වේ. පද්ධතිය මගින් ජනනය කරන ලද පුරවන ලද අයදුම් පත්‍රයේ පිටපතක් ඔබගේ ලියාපදිංචි විද්‍යුත් තැපෑ ලිපිනයට ලැබෙනු ඇත. ඉදිරියේදීත් මෙවැනි රැකියා පිළිගුණ තොරතුරු ලබා ගැනීමට මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳී සිටියාට ස්තුතියි.